සාදරයෙන් පිළිගන්නවා අපේ MTOB YouTube channel වෙත. අද මේ වීඩියෝ එකෙන් අපි ඔබ වෙත ගෙනෙන්නේ තරඟ විභාග සඳහා ඉතා වැදගත් වන සාමාන්‍ය දැනීම සම්බන්ධ කරුණු කිහිපයක්. එහෙනම් එකතු වෙන්න අප සමග. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වටිනවා නම් like එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහා බැංකුව පසුගියදා සමරනු ලැබුවේ සිය කීවන සංවත්සරය? 75 වන සංවත්සරය. ඒ අනුව මහා බැංකුවේ ඉතිහාසය පිළිබඳ සොයා බැලුවොතින් එය 1950 අගෝස්තු 28 වන දින මුදල් නීති පනත යටතේ පිහිටුවන ලද්දා. ඒ වගේම එහි පළමු අධිපති ජෝන් එක්ස්ටර්. ඕනෑම දෙයක 75 වන සංවත්සරයට අපි කියන්නේ දියමන්ත ජුබිලිය කියලා. ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව එහි දියමන්ත ජුබිලිය තමයි සමරනු ලැබුවේ. ඊට අමතරව 75 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රුපියල් 2000 සමර නෝටුවක් නිකුත් කළා. සමර නෝටුව කියලා කියන්නේ මේ නෝටුව නිකුත් කරන්නේ ලිමිටඩ් ප්‍රමාණයක් විතරයි. ඔයාලට දැන් මේ තිරිය දිස්සෙන්නේ මේ සමර නෝටුව. මේ සමර නෝටුවේ ඔයාලට දෙක ගන්න පුළුවන් කොළඹ ප්‍රදීපාගාරය, කොළඹ නගරයේ දියුණුව ඈතට පෙනෙන ආකාරය හා 75 වන සංවත්සර ලාංඡනය. මම මෙතනදී ප්‍රශ්නයට අදාළ පිළිතුරට අමතරව අතිරේක කරුණු කිහිපයකුත් ඔයාලට කියලා දුන්නා. ඒවත් විභාගයේදී විවිධ වූ ස්වරූපයෙන් අහන්න පුළුවන්. උදාහරණ විදියට මහා බැංකුව ආරම්භ කළ වර්ෂය, කීනම් පනතකට අනුව ආරම්භ කළේ, මහා බැංකුවේ ප්‍රථම අධිපතිවරයා කවුද, 75 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ නෝට්ටුව කුමක්ද, එහි විශේෂ ලක්ෂණ මොනවද යන ආදී වශයෙන්. ඒ නිසා ඒ කරුණු වලටත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මෙදා ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති කවුරුන්ද? ඒ නුගවෙල මහතා. මුස්ලිම් පාසල් ඇරඹීමේ පුරෝගාමියා කවුරුන්ද? MC සිද්ධිලිබ්බේ මහතා. ශ්‍රී ලංකාවේ මුළු රජයේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව කීයද? 17යි. කලින් තිබුණ 15ක්. ඒකට ආලෝතයෙන් විශ්වවිද්‍යාල දෙකක් එකතු වුණා. එකක් තමයි වවුනියා විශ්වවිද්‍යාලය, අනිත් එක තමයි වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලය. වික්‍රමාරච්චිගේ කලින් අයත් වෙලා තිබෙන කැලණියට. එය නැවත දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් වුණා. ඒ වගේම ඔයාලගේ අමතර දැනුමට විශ්වවිද්‍යාල පාලනය කරන ආයතනය වෙන්නේ UGC එක. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. අපි දැන් යමු ආයත් කාලීන තොරතුරක් වෙත. ඒ තමයි 2025 නේපාලයේ පැවති ඉසෙට් පරම්පරාවේ විරෝධතා. 2025 සැප්තැම්බර් මාසයේදී නේපාලයේ පුරා විශාල ප්‍රමාණයේ විරෝධතා හා උද්ඝෝෂණ සිදු වුණා. මේවා ප්‍රධාන වශයෙන් සංවිධානය කරේ ඉසෙට් පරම්පරාවේ ශිෂ්‍යයන් හා යෞවනයන් විසින්. මෙතනදී ඉසෙට් පරම්පරාව කියලා කියන්නේ 1997 වසරේ සිට ඉපදුන අය. සමහරෙක් කියනවා 2000 වසරේ සිට ඉපදුන අය කියලා. ඒ අනුව 1997ත් 2012ත් අතර අය තමයි මේ විදිහට හඳුන්වන්නේ. කොහොම හරි මේ ලෙස ඇතිවෙච්ච උද්ඝෝෂණ වලට හේතුව වුණේ දූෂණ හා රජයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් විසින් පරිහරණය කරන ලද ධනය පිළිබඳව. ඒ වගේම මහජන මුදල් අවභාවිතය පිළිබඳ එල්ලවෙච්ච චෝදනත් මෙයට හේතුවක් වුණා. මේ ලෙස පුළුල් ලෙස පැතිරෙන විරෝධතාවලින් පසුව නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස සුශීලා කාර්ති සැප්තැම්බර් මාසයේදී පත් වුණා. දැන් අවධානය යොමු කරන්නේ ලෝකයේ විශාලතම හා වැදගත්කමක් සහිත රටක් වන ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව. ඇමරිකා එක්සත් ජනපදය උතුරු ඇමරිකාවේ පිහිටා ඇති අතර එය ප්‍රාන්ත 50කින් සමන්විත ෆෙඩරල් ජනපදයක්. එහි අගනුවර වොෂින්ටන් DC. එය ලෝකයේ තුන්වන විශාලතම භූමි ප්‍රමාණයටත් තුන්වන විශාලතම ජනගහනයටත් හිමිකම් කියනවා.